අයිබෝවන් අපි මේ වීඩියෝ එකේදී word activity 3 කොයි විදිහටද කරන්න කියලා බලමු. මුලින්ම activity එකට අදාළ text එක මේ විදිහට type කරගෙන තියෙනවා. මුලින්ම අපිට පුළුවන් මාතෘකාවට අදාළ වෙනස්කම් කරන්න. මාතෘකාව select කරලා font size එක වැඩි කරගන්නවා. ඒ වගේම මාතෘකාවේ ඔක්කොම අකුරු capital. ඒක අපිට change case tool එක භාවිතයෙන් හදා ගන්න පුළුවන්. tool එකේ upper case ලබා දෙනවා. ඒ වගේම bold කරලා තියෙනවා, italic කරලා තියෙනවා, underline එකක් ලබා දීලා තියෙනවා. මාතෘකාව center කරගන්න paragraph group එකේ center tool එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට පළවෙනි ඡේදය select කරලා font size එක වැඩි කරගන්නවා. ඒ වගේම justify tool එක හරහා ඡේදයේ දෙපැත්ත සමවර කරගන්නවා. ඒ වගේම ඡේදය copy කරගන්නවා. මේ වගේම ඡේද අපිට තව 4ක් ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා copy කරලා ඡේදයේ අවසානයේ click කරලා enter කරලා paste tool එක උඩ click කරනවා. ඒ වගේ තවත් ඡේද 3ක් ලබා ගන්නවා පහළට. ඊළඟට පළවෙනි ඡේදය select කරලා ඔක්කොම අකුරු capital කරන්න අවශ්‍ය නිසා change case tool එකේ upper case ලබා දෙනවා. ඊළඟ ඡේදය සඳහා change case tool එකේ lower case ලබා දෙනවා. ඊළඟ ඡේදය වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ. sentence case ලබා දෙන්න තියෙන්නේ. අපි type කරලා තියෙන්නේ ඒ විදිහට නිසා ඒක ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ ඡේදය select කරලා change case tool එකේ toggle case ලබා දෙනවා. අවසාන ඡේදය select කරලා change case tool එකේ capitalize each word ලබා දෙනවා. ඊළඟට for example කියන ඡේදය select කරන්න ඕනේ. ඊළඟට justify tool එක හරහා ඡේදය මේ විදිහට දෙපැත්ත සමවර කරගන්නවා. font size එක 12 ලබා දෙනවා. ඒ වගේම italic tool එකෙන් අකුරු ඇල අතට හරව ගන්න පුළුවන්. ඊළඟට ඡේදය තුල වෙනස්කම් කරන්න ඕනේ. මේ දෙකේ ඉලක්කම select කරලා font group එකේ x අකුරට පහළින් දෙකේ ඉලක්කම තියෙන tool එක subscript tool එක උඩ click කරනවා. ඒ විදිහට ඡේදය තුල අනිත් ඉලක්කම් හදා ගන්න ඕනේ. ඊළඟට list එක select කරනවා. font size එක වැඩි කරනවා. මේකෙදි දෙවෙනි list එකේ th සාමාන්‍යයෙන් තියෙන ආකාරයට සකස් කරගන්න ඕනේ. මේ විදිහට text එක උඩට ගමන් කරන්නේ නැතුව ඔයගලන්ට පේනවා ඇති font group එකේ superscript tool එක on වෙලා තියෙනවා. මේ th select කරලා නැවත ඒ tool එක උඩ click කරාම මේ විදිහට වෙනස් වෙනවා text එක. ඊළඟට මේ දෙකේ ඉලක්කම select කරලා superscript tool එකේ click කරනවා. ඒ වගේම තුනේ ඉලක්කම select කරලා superscript tool එකේ click කරනවා. ඒ වගේම මේ බිංදුවක් select කරලා superscript tool එක උඩ click කරනවා. මේ විදිහට word activity 3 වලට අදාළ practical එක කරන්න පුළුවන්. ස්තුතියි.